උන්ව මහසෝනටම බාරයි. भैरवाय नमः। ගගන ප්‍රතාප් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. කාලය සහ අවකාශය දිනු කාල බහිරව මම වෙමි. ඔබ ඒ වීඩියෝයේ මුලදි දැක්කේ ලංකාවේ බොහෝ දෙනෙක්ට සිද්ධ වෙන ආකාරයේ කුඩි වින තත්ත්ව ඇති වෙන ආකාරය. ඉතින් විවිධ හේතු මත කලකෝලාහල මත එවන්නත් පුද්ගලික ආරවුල් මත විවිධ අමනුෂ්‍ය බන්ධන සිද්ධ වෙනවා. මේ ඕනෑම අමනුෂ්‍ය බන්ධනයක් සමග උරවුනුර ගැටෙන ඕනෑම අමනුෂ්‍ය දෝෂයක් දුරස්තව හෝ පැමිණ ඉවත් කරන්න පුළුවන් විශ්විතම ශක්තියක් තමයි මේ කාල බහිරව ශක්තිය කියන්නේ. ඉතින් මම ඔබට වීඩියෝ කිහිපයකදී කාල බහිර ශක්තිය ගැන කියලා දීලා තියෙනවා. කොහොමද මේ කාල බහිරව ශක්තිය ලැබෙන්නේ? ඒ මොන ආකාරයෙන්ද භාවිතා කරන්න කියලා මම ඔබට කලින් වීඩියෝ වල සඳහන් කළා. ඉතින් මේ වීඩියෝ තවමත් බලලා නැත්නම් මගේ පැරණි වීඩියෝ වල කාල බහිරව ශක්තියේ සැබෑ ස්වරූපය කුමක්ද? ඒ ලබා ගන්න කෙසේද කියන කාරණය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඉතා කෙටි වීඩියෝ එකක් වගේම අවසන් වෙනකම් බලන ඔබට මේ කාල බහිරව මන්ත්‍රය සහ ඒ තවත් වර්ධනය කර ගැනීමට කාල බහිරව මන්ත්‍රය උච්චාරණයේ ස්වභාවය සහය අසන විදිය මම මේ වීඩියෝ එකේදී ඔබට ලබා දෙනවා. හොඳයි, මේ කාල බහිරව ශක්තියෙන් කළ හැක්කේ මොනවාද කියන එක මම ඔබට කලින් කියලා තියෙනවා. කාල බහිරව ශක්තිය කියන්නේ ශිව දෙවියන් විසින් උන්වහන්සේගේ ධාන ස්වභාවයේදී උපදවාගත් විශේෂ ශක්තියක්. මේ කාල බහිරව ශක්තිය මගින් කාලය සහ අවකාශය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ශිව දෙවියන්ගේ උග්‍ර ස්වරූපයක් නිසා ඕනෑම අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරීමට මෙම කාල බහිරව ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ කාල බහිරව ශක්තිය ලබා ගැනීම ඉතා අපහසුයි වගේම එය කරන්න නම් ඔබ ඉතා හොඳින් ශිව ශක්තිය ලබාගත් අයෙකු විය යුතුයි. ඉතින් ඔබට සංසාරයෙන් ශිව ශක්තිය ලැබී තියෙනවා නම්, ඔබ සසර බවුන් වැඩූ කෙනෙකු නම්, යෝගීවරයෙකු ලෙස සිටි කෙනෙකු නම්, ඒවත් නැත්නම් ඔබට මේ භවයේදී හෝ ඉතා හොඳින් ශිව ශක්තිය සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා නම් කාල බහිරව ශක්තිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කාල බහිරව ශක්තිය හරහා ඔබට හැකියාව ලැබෙන ඔබ මේ ලබා ගත්තොත් ඕනෑම අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න, ඒ වගේම මනසින් මානසික ශක්තිය හරහා ලෙඩ රෝග සුවපත් කිරීම සහ මේ ඕනෑම කටයුත්තක් සිද්ධ කරන්න. ඉතින් දුරස්තව ඕනෑම රටක විදේශගතව ඉන්න කෙනෙකුගේ පවා මේ දෝෂ ඉවත් කිරීමට කාල බහිරව ශක්තිය හරහා හැකියාව ලැබෙනවා. ඔබට මම මේ සියල්ලම ලබා දෙන්නේ මගේ අත්දැකීම් හරහා. ඉතින් ඔබට යම්කිසි ආකාරයකට කාල බහිරව ශක්තිය හෝ වරම් ශක්තියක්, නාග ශක්තියක් තියෙනවා නම් එය පරීක්ෂා කර බලා ගැනීමට ඔබ මේ තිරේ දිස්වන අංකයට ඔබගේ වත්මන් ඡායාරූපයක් සහ උපන් දිනයේ උපන් වෙලාවේ වන්න. මට ඔබගේ ඡායාරූපය දැක්කහම ඔබගේ ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා නම් පමණයි මම ඔබට උත්තර ලබා දෙන්නේ. නිසා දිගින් දිගටම එය ඉල්ලලා කරදර කරන්න එපා. මොකද මම මේ නොමිලේ ලබා දෙන්නේ මට පහසු වෙලාවක. ඒ වගේම තමයි කාටම හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කිසිවෙකුටත් ඉවත් කරන්නට බැරි ඕනෑම ආකාරයක කොඩි විනයක්, ඒ වගේම දෝෂයක්, කලු කුමාර දෝෂයක්,
ඒ වගේම විකිණෙන්නේ නැති ඉඩම් වල තියෙන දෝෂ ඉවත් කරන්න, කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්න, ඒ වගේම සුව කරන්න බැරි අසනීප සුව කරන්න, විදේශගතව ඉන්න අයගේ කොඩිවින තත් ඉවත් කරන්න. මේ ඕනෑම දෙයක් ඔබට ඉතා විශ්වාසයෙන් කාලබහිරව ශක්තිය හරහා ලබා දීමට හැකියාව තියෙනවා. ඔබට මේ සේවය ලබා ගැනීමට, ඔබගේ වරම් පරීක්ෂා කරගන්න, ඔබට ආධ්‍යාත්මික ශක්ති ලබා ගැනීමට ගුරු උපදේශයන් ලබා ගන්න. ඒ වගේම වරම් වල ගැටලු, ඔබගේ නාග ශක්තියින් පිළිබඳ ගැටලු, ඔබට පැමිණිලා තියෙන අමනුෂ්‍ය දෝෂයේ ස්වභාව දැනගන්න මේ ඕනෑම දෙයකට මේ දිස්වන අංකයත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කාලාන්තරයක් ඔබට විශ්වාසවන්තව මේ සේවය ලබා දුන්න වගේම ඉදිරියේදී මෙවන් විශේෂ වීඩියෝ පට හරහා තව තවත් ඔබගේ දැනුම වර්ධනය කරමින් ඔබට වීඩියෝ රැගෙන එනවා. ඉතින් ඔබට මොන ආකාරයේ දේවල් තවත් දැනගන්න අවශ්‍ය, මොන විෂය මාලාවක්ද මා රැගෙන එන්න අවශ්‍ය කියන එකත් සටහන් කරන්න. අද වීඩියෝ එකේ මොන වගේ අත්දැකීමක්ද ඔබට ලැබුණේ, මේ වීඩියෝ එක හොඳයිද නරකයිද, ඔබට දැනගන්න ඕනේ මොනවාද, මේ හැම දෙයක්ම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා කියමින් අද දවසේ මේ කෙටි වීඩියෝ එකකින් සමුගන්නවා. ඉතින් කාලබහිරව ශක්තිය ගැන තවත් දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ මගේ වීඩියෝ පට නරඹන්න. ඒ වගේම මේ අවසානයේ දාන ඔඩියෝ එක හොඳින් අහලා ඔබ මනසේ ඒ මන්ත්‍රය සජ්ජායනා කරමින් කාලබහිරව දෙවියන්ගේ ශක්තියට අනුගත වීමට උත්සාහ කරන්න. ඔබ සියලු දෙනාටම මහා දෙවියන්ගේ පිහිටයි. ओम काल भैरवाय नमः। 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 ओम काल भैरवाय नमः।